අද නිවාඩු දවසක් නිසා මම හිතුවා hair treatment එකක් කරන්න ඕනේ කියලා. ඉතින් මේකට අපිට ඕන වෙන්නේ හරියම පොඩිම ඉක්මනින් හොයාගන්න පුළුවන් දෙයක් තමයි ඕනේ වෙන්නේ. ඉතින් මේකෙදී අපේ hair එක grow වෙනවා. ඒ වගේම hair එකේ ඔයගේ තඹ වෙලා තියෙනවා නම් hair එක ඔයාට ඒක නැති කරගන්න පුළුවන්. ඒ වගේම කොණ්ඩේ යනවා නම් සහ ඔයාගේ කොණ්ඩේ මෙන්න මේ වගේ මෙන්න මෙහෙම පොඩි dry ගතියක් වගේ ඇවිල්ලා තියෙනවා නම් ඔයාට මේ ට්‍රීට්මන්ට් එක කන්ඩිෂනර් එකක් විදියට යූස් කරන්න පුළුවන්. මගේ මේ දවස්වල කන්ඩිෂනර් යූස් කරන්නේ නැති නිසා කොණ්ඩේ ඉක්මනට dry වෙන්න බලනවා. ඉතින් ඒ නිසා තමයි මම මේ hair treatment එක කරලා බලන්න ඕනේ කියලා හිතුවේ. ඉතින් බලමු මම මොනවද පාවිච්චි කරන්න යන්නේ මේ hair treatment එක කියලා. මෙන්න මේක සහ මෙන්න මේක. මේ දෙක තමයි අද මම hair mask එක හදන්න use කරන්නේ. ඉතින් මේක ගොඩක් හොඳ සහ ගොඩක් පෝෂ්‍යදායී දෙයක් සහ අපිට පහසුවෙන් හොයාගන්න ලේසි දෙයක්. ඉතින් ඔයාට වියදම් කරලා hair conditioner ගන්න සල්ලි නැත්තම් ඔයාට මේ වගේ ස්වභාවික දෙයක් යූස් කරන්න පුළුවන්. ඉතින් කන්ඩිෂනර් එකක් යූස් කරනවට වැඩිය මේ වගේ ස්වභාවික දෙයක්, වගේ ස්වභාවික ට්‍රීට්මන්ට් එකක් ඔයාගේ hair එකට කරන එක හොඳයි. ඉතින් බලමු මම කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම ඔයාට ඕන වෙනවා මේ වගේ පිරිසිදු භාජනයක්. ඊට පස්සේ ඒ භාජනයට අපි මේ විදියට මේ මල් ටිකයි කොළ ටිකයි දාගන්න ඕනේ. මතක තියාගන්න ඔයා මේ ටික දාලා වතුර දාද්දී කියන්නේ ඔයාට අවශ්‍ය වෙන ප්‍රමාණයට දාගන්න. මොකද මල් අඩු වෙලා වතුර වැඩි වුණොත් ඔයාට ඒක හරියට එන්නේ නැහැ. ඒ නිසා වතුරත් ගානට දාලා මලුත් ගානට දාලා ඒක ඔයාට හිතට හරියන විදිහට හදාගන්න. ඊට පස්සේ මම මේක අවුවෙන් තියා ගන්නවා පොඩක් ඉක්මනට මට මේක හදාගන්න ඕන නිසා. එහෙම නැත්නම් ඔයාට පුළුවන් වතුරත් එක්ක මේවා ටික ඇඩ් කරලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මම බ්ලෙන්ඩ් කරගන්න මම මේ විදිහට හදාගන්නවා. බ්ලෙන්ඩ් කරගන්න එකත් හොඳයි. ඉතින් මේ විදිහට අවුවේ තියලා ටික වෙලාවකින් පස්සේ මම ඒ ටික අරගන්නවා. අරගෙන හොඳට මෙන්න මේ විදිහට පොඩි කරගන්න ඕනේ. පොඩි කරලා හොඳට මේ මල්වල සහ කොළවල තියෙන යුෂ ටික හොඳට අපි මේ මිශ්‍රණයට ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔයාලටත් පුළුවන් මිශ්‍රණය හදාගන්න. ඊට පස්සේ ඔයාට අවසානයේ මෙන්න මේ විදිහට අවුට්පුට් එකක් එනවා. මේ විදිහට තමයි මිශ්‍රණය හැදෙන්නේ. ඉතින් මේ විදිහට හදාගත්තු මිශ්‍රණය ඊට පස්සේ මෙන්න මේ පොඩි කොළ කෑලි මල් කෑලි ටික අයින් කරලා අපි හොඳට පෙරා ගන්න ඕනේ. පෙරලා ඔයාට ලේසි ස්ප්‍රේ බොටල් එකට ඇඩ් කරගන්න එක. මොකද එතකොට ලුවට දාන්න ලේසි. හරි ඔන්න මම hair mask එක හදලා ඉවරයි. දැන් මම පෙන්නන්න යන්නේ මම හදපු hair mask එක. මෙන්න මේ තියෙන මම හදපු hair mask එක. මම මේ වීඩියෝ එකේ යාලට ස්ටෙප් බයි ස්ටෙප් දාලා තියෙනවා කොහොමද මේක හදන්නේ කියලා. කලර් එක බලන්න. ඉතින් ඔයාලා නාන්න කලින් මේක යූස් කරලා 2 or 3 hours ඉඳලා wash කරලා දාන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්ව වගේ මේක ඔයාගේ hair grow එකට ඊට පස්සේ ඔය කොණ්ඩේ වෙරිලා තියෙනවා නම් ඒක ඔයාගේ කොණ්ඩේ ස්මූත් කරන්න. ඊට පස්සේ ඔයාගේ කොණ්ඩේ යනවා නම් ඒ ගොඩක් දේවල් වලට විසඳුමක් විදියට මේ hair mask එක යූස් කරන්න පුළුවන්. අනික කිසිම වියදමක් නැහැ. ස්වභාවික දේවල් වලින් හදාගන්න පුළුවන් නිසා මේක ඔයාට ගෙදරදීම හරියම ඉක්මනින් හදාගන්න පුළුවන්. ඉතින් මේක try කරලා බලන්න. දැන් අපි apply කරමු. හරි ළමයි දැන් මම මුළු ඔළුවෙම apply කරලා ඉවරයි. දැන් විනාඩි 20ක් තියලා අදමත් එක්ක ඉවරයි. විනාඩි 20ක් තියලා අපි wash කරලා බලමු. හයි ඔන්න ට්‍රීට්මන්ට් එක කරලා මම කොහොමද wash කරලා තියෙන්නේ දැන්. මට දැනෙන දේ ගැන කිව්වොත් ඇත්තටම කොණ්ඩේ සිනිඳු වෙලා dry ගතිය නැති වෙලා කියලා මට දැනෙනවා. ඉතින්
පස්සේ තමයි ඒක හොඳටම දැනගන්න පුළුවන් ඉන්නේ. ඩ්‍රයි හෙයර් එකක් තියෙන ඕගොල්ලන්ට මේ ට්‍රීට්මන්ට් එක අනිවාර්යෙන් කරලා බලන්න. මොකද මමත් වීඩියෝ එකකින් දැකපු ට්‍රීට්මන්ට් එකක් තමයි මේක. ඉතින් මමත් ඒක කරලා බැලුවා. ඇත්තටම මාරයි රිසල්ට් එක මාරයි. ඒ හින්දා ඔයාලා මේක try කරලා